හායි ළමයි කොහමද ඔයගොල්ලන්ට? ඔන්න ගොඩක් දවසකින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම වැඩට යන්නේ නැති දවසක්. අද කොහොමද මගේ දවස ගෙවෙන්නේ කියලා ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න තමයි මම අද මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් ස්කිප් නොකර ඉවර වෙනකල් බලන්න. දැන් වෙලාව 5යි විතර වෙලාව පාන්දර මම 3ට වගේ නැගිට්ටේ. මම මේ පොරවගෙන ඉන්නේ මේ දවස්වල උදේට සීතලයි. ඉතින් මම වැඩ කරලා ඊට පස්සේ කොහොමද දවස් ඉතුරු ගෙවෙන්නේ කියලා බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම බලන්න. ඉතින් ගොඩාක් දවසක බ්ලොග් එක කරන්න ඉක්මනට මම දෙන්න නිසා මේ අද මේ දවස්වල මේකට සීතලයි පාන්දරට. ඒ නිසා මේ එකක් දාගෙන ඉන්නේ පිටුට. ඉතින් අද මම දැන් වෙලාව 5:20යි වගේ මම අද දවසේ කොහොමද වෙන්නේ කියලා ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නවා. අද මම වැඩට යන්නේ නැති දවසක්. උදේ 6:40 වගේ වෙනකල් මම 6:40 වගේ වෙනකල් පාඩම් කරලා එක විදිහට 7ට ජිම් එකට යනවා. ඊට පස්සේ එහෙම බඩු වගේ ගන්න යන තුරු ඒ ටිකක් අරගෙන ආපහු වෙනවා පොඩිමට කන්ටෙන්ට් වගේ ක්‍රියේට් කරන්නත් තියෙනවා. එහෙම තමයි රාට ක්ලාස් එකක් තියෙනවා. ඊට පස්සේ දිගටම පාඩම් කරන්න තියෙනවා. අද බලමු මගේ දවස් කොහොමද ගෙවෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම බලලා ඉන්න. මම ඔයගොල්ලන්ට ජීවිතේට එකතු කරගන්න දෙයක් කියන්නද? ඔයගොල්ලෝ උදේට පිරිත් දාන්න. පිරිත් දාලා එතනින් වතුර බෝතලයක් තියන්න. ඊට පස්සේ දවසම වතුර එක බොන්න. එතකොට ඒක මම බෞද්ධ විදිහට මං කියන්නේ. ඒක ඉතින් හොඳයි මට නම් ඒක පටන් ගත්ත දවසේ ඉඳලා හොඳයි. දැන් මං ජිම් එකට යන්න තමයි රෙඩි වෙන්නේ. ඉතින් ජිම් එකට ගිහින් හම්බෙමු. I'm ready gym එකට යන්න. පරක් වෙලා දැන් චුට්ටක් 7:27 වෙලාව. කමන්න අපි ගියමු. ළමයි බලන්න උදේට මම ජිම් එකට යන පාරේ තියෙන කුරුල්ල ගොඩ ඒගොල්ලෝගේ සද්ද හරිම ලස්සනයි. මම වොයිස් කරේ නැත්තේත් ඒකයි. මේ ජිම් එකට විතර නෙමෙයි මම උදේට හැමදාම වැඩට යන්නේත් ඒ පාරේ. ඉතින් හරිම ලස්සනයි. ඔයගොල්ලෝත් බලන්න චුට්ටක් කොච්චර ලස්සනද කියලා. අද මාර සෙනගයි ළමයි උදේ ජිම් එක. මට ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් පුළුවන් විදිහට පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ ජිම් එකට ගිහින් ඉවර වෙලා මම එමම ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න සැලෝන් එකට ගියා. මගේ කොණ්ඩේ වෙලාවේ ගොඩාක් දාඩිය දාලා තෙමිලා තිබ්බේ. ඉතින් ඔයිල් ට්‍රීට්මන්ට් එකත් කරගෙන බඩු ටිකකුත් අරගෙන මම ගෙදර ආවා. ඒ වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඔයගලට ඉස්සරහට බලන්න තියෙන්නේ. හලෝ ළමයි මට ආයෙ ගෙදර ආවට පස්සේ වීඩියෝස් කරගන්න බැරි වුණා. මම එහෙම ඇවිල්ලා වැඩ ටිකක් කරද්දී මට නිින්ද ගිහින්. ඉතින් නැද්ද ගෙදර කලින් තමයි නැගිට්ටා. වැඩ ටිකක් කරලා නැගිටලා ඉතින් මට ඔයගොල්ලන්ට දෙන්න පණිවිඩ කීපයක් තියෙනවා.
ලබන මාස ක්ලාසස් ගැන ගොඩක් අහනවා. මට ඒගොල්ලන්ට එක එකනට මැසේජ් වලට රිප්ලයි කරන්න අමාරු නිසා මම මේ මෙතනම කියන්න. මම මෙතන දාන්නම් ටයිම් ටේබල් එක ලබන මාසේ ගොඩාක් අයිල්ලපු සත්‍යාකාරී ක්‍රියාකාරීත්වය පටන් ගන්නවා. අපි මයික්‍රෝ මේ මාසේ ඉවරයි. එතකොට ඔයගොල්ලන්ට ලබන මාසේ සත්‍ය පටන් ගන්නවා. අපි ඒකට සුපිරි ප්ලෑන් එකක් හදලා තියෙන්නේ. අපි ඔයාලා දන්නවා හැම මාසෙම අලුතෙන් ගන්න 100ක් විතරයි. කලින් හිටපුවට අමතරව. ඒක ඔයාලා ජොයින් වෙනවා ඉක්මනට ජොයින් වෙන්න පුළුවන්. මෙසේජ් දාලා ටයිම් ටේබල් එක මම මෙතන දාන්නවා. එතකොට රෙකෝඩින්ග්ස් දෙනවා ඔන්ලයින් ක්ලාසස් තියෙන ෆිසිකල් කරනවාද කියලා මෙසේජ් දාලා අහන්න එපා කරන්නේ නැහැ. ඒත් පේපර්ස් යනමත් එක්ක එසේ ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඒ කියන්නේ අපි හැම අවුරුද්දම කරානේ එක්සෑම් එකට මාසයක් තියලා ගෙසින්ස් කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඒකට ළමයි ගොඩක් අය කිව්වා කලින් ඉඳලා ක්ලාස් ආපු නැති අය ඒකට ඇවිල්ලා එක්සෑම් එක ගොඩ දාගන්නවා. එතකොට කලින් ඉඳලා ආපුවාට ඒක සාධාරණයි කියලා. ඒ නිසා අපි මේ අවුරුදු ඉඳලා මේ බැච් එකේ ඉඳලා එහෙම වෙනම තියන්නේ නැහැ. ඒ වගේම තමයි එසේ ප්‍රෝග්‍රෑම් එකේම තමයි ගෙසින්ස් දෙන්නේ. මෙන්න මේ දෙනවා ගෙසින්ස් මොනවද කියලා. හැබැයි ගොඩක් එසේස් ලියනවා බලලා දෙනවා. ඒකට අපේ වෙනම කණ්ඩායමක් ඉන්නවා එසේස් හදන ඔයගොල්ලෝගේ. ඒක ඔයගොල්ලෝ ජොයින් වෙන්න පුළුවන්. මේ ක්ලාස් එකට කියන්නේ 100ක් ගන්නවා. ඒ කියන්නේ ගෲප් ක්ලාස් එකක් නෙමෙයි. හරිද? අලුතෙන් 100ක් ගන්නවා. එතකොට තව ක්ලාස් එකක් ගැන කියන්න ඕනේ. ඒක මේ මාසේ තමයි මුලින්ම පටන් ගන්නෙ. ඒක ගෲප් ක්ලාස් එක. ගොඩක් අය ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරන ගෲප් ක්ලාස් කරන හරි ඉන්ඩිවිජුවල් ක්ලාස් නම් මම කරන්නේ නැහැ. හේතුව එහෙම කරන්නේ නැහැ කෙනෙක් විතරක් කරන එක මටත් පාළුයි. මට එහෙම කරන්න වෙලාවකුත් නැහැ. හැබැයි මේ මාසේ මම හිතුවා ගෲප් ක්ලාස් එකක් පටන් ගන්න. ගොඩාක් අය රික්වෙස්ට් කරලා තිබුණ නිසා මේක කරන්නේ. හැබැයි ස්ටුඩන්ට්ලා 10යි ගන්න එකට. ඉතින් ඔයගලන්ට ජොයින් වෙන්න ඕන නම් 10 දෙනයි ගන්න. ගෲප් ක්ලාස් කියලා මම දාන නම් එකට මැසේජ් එකක් දාන්න. ගෲප් ක්ලාස් එකට ගන්න. රිවිෂන් ප්ලස් පේපර් ක්ලාස් එකට නම් රිවිෂන් කියලා දාන්න. මැසේජ් එක මේ දාන නම්බර්ස් වලට නැත්නම් ඒගොල්ලෝට පැටලෙයි ඔයගොල්ලෝ වැඩ් කරද්දි. ගෲප් නම් ගෲප් ක්ලාස් එකට කියලා දාන්න 10 දෙනයි ගන්න. හරිද? එතකොට ඒක පුළුවන් ඔයගොල්ලෝ යාළුවෝ 10 දෙනෙක් සෙට් වෙලා හරි ගෲප් ක්ලාස් එක හදාගන්න. එතකොට ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් එතනින් කරගන්න පුළුවන්. දැන් අපි කරන ක්ලාස් එකේ අපේ තියරි රිවිෂන් එකේ කරන්නේ හැමෝටම පොදුවේනේ. එතකොට සමහර අයට ඒවා කෙරිලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඕනේ වෙනම පේපර්ස් විතරක් කරගන්න. ඒගොල්ලන්ට එක්කෝ මේ තියරි කැලි වැඩිපුර කරගන්න. නැත්නම් ස්ට්‍රක්චර් ඩිස්කෂන් නැත්නම් MCQ papers full papers ඔහොමනේ එක විදිහටනේ. එතකොට ඒගොල්ලන්ට ඕන විදිහට ඒක කස්ටමයිස් කරගන්න පුළුවන් ගෲප් ක්ලාස් එකට ජොයින් වුණා. ඒක 10යි. ගෲප් එක 10යි. හරිද? මොකද ඒ 10 දෙනාටම ලොකු රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන කරන ගෲප් ක්ලාස් එකක් මම කවදාවත් ගෲප් ක්ලාස් කරලා නැහැ. ඒ නිසා ඒකට ජොයින් වෙන්න ඕන ගෲප් ක්ලාස් කියලා මැසේජ් එකක් දාන්න. ඒ ටික තමයි ක්ලාස් එක ගැන කියන්නේ. 100යි ගන්න ජොයින් වෙන්න ඕන නම් මැසේජ් එක දාන්න. අලුතෙන් 100යි ගන්න හැම මාසෙම අලුතෙන් කට්ටිය 100යි ඇඩ් කරගන්න හිටපු අයට අමතරව. හරිද? එන අයට ස්ටඩි පැකේජ් ෆ්‍රී හම්බ වෙනවා. මොලිකියුලර් මයික්‍රෝ ඒ ටික හම්බ වෙනවා. අවශ්‍ය නම් ජෙනෙටික්ස් වල ඒවා දෙන්න පුළුවන්. හරි. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ගොඩක් අය අහන ප්‍රශ්න තමයි අකි වැඩ කරන්නේ කොහොමද? වැඩ එකතන නතර වෙලා වගේ වැඩක් කරන්නේ මේ කාලේ පැය කීයක් පාඩම් කරන්න ඕනේද? එතකොට ෆුල් පේපර්ස් ද කරන්න ඕනේ නැත්නම් මොඩල් පේපර්ස් පාස් පේපර්ස් ද මොඩල් පේපර්ස් ද ස්කූල් පේපර්ස් ද ෆුල් පේපර්ස් ද නැත්නම් කරන පාඩමේ ප්‍රශ්න කරන්න ඕනේද? කෙමිස්ට්‍රි ෆිසික්ස් කොහොමද කරන්නේ? බයෝ එසේ ලියා ගන්න ඕනේ. එහෙම කීක ගොඩාක් ප්‍රශ්න මගෙන් අහනවා. ඉතින් මට ඒවට ස්ටඩි බ්ලොග්ස් ඉස්සර වගේ නිතර ගේන අමාරුයි දැන්. එක ප්‍රශ්නයට. ඉතින් ඒ නිසා ඒ වීඩියෝ එකක් එඩිට් කරලා දාන්න අමාරුයි ටිකක් ඉස්සර වගේ නිතර මම පුළුවන් වුණ ගමන් ගේනවා. එතකල් මම ඔයාලට හැම මාසෙම වගේ ෆ්‍රී සෙෂන්ස් ගේනවා. මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න WhatsApp group link එක බයෝ කරන අය ජොයින් වෙන්න. ඒකේ හරහා Zoom ඔස්සේ මම ඔයගලන්ට අරගෙන යනවා මේ ෆ්‍රී සෙෂන්ස් වැඩ කරන විදිහ මොටිවේෂන් වීඩියෝස් ප්ලෑන්ස් හදාගන්න විදිහ එක ගොඩාක් දේවල් ගැන කතා කරනවා. ඔයගොල්ලෝ තියෙන ප්‍රශ්න මගෙන් කෙලින්ම අහන්න පුළුවන්. එතකොට
ඉතින් ඔයගොල්ලෝ ඒක ජොයින් වෙලා ඉන්න එක මම ෆ්‍රී සෙමිනාර්ස් කරනවා බයෝ වලට අදාළව. ඒවට තව ජොයින් වෙන්න පුළුවන්. ඒ ඩිස්කෂන් වෙනවා, පේපර් ඩිස්කෂන් වෙනවා, ෆ්‍රී වෙන දේවල්. and මගේ ක්ලාස් වල දේවල් දැනගන්නත් ඒකට ජොයින් වෙලා ඉන්න. ඉතින් මම WhatsApp group එකේ link එක මේ description එකේ comment section එකේ දාන්න. ඔයගොල්ලෝ ඒකට ජොයින් වෙන්න. ඒකේ මම ඔයගොල්ලන්ට අවශ්‍ය ගොඩාක් දේවල් ෂෙයා කරගන්නවා. ටෙලිග්‍රෑම් ගෲප් එකේ දානවා. ටෙලිග්‍රෑම් ගෲප් එකේ ගොඩක් ගන්න. මොකද ටෙලිග්‍රෑම් ගෲප් එකේ අලුත් ළමයි අඩුයි. කලින් සෙට් එකක් තමයි ඉන්නේ. ඒ එක්සම් කරපු අය මම ටෙලිග්‍රෑම් හදාගත්ත කාලේ හිටපු අය. ඒ නිසා ටෙලිග්‍රෑම් එකට වඩා අලුතෙන් කට්ටියක් ඇඩ්වලා ඉන්න WhatsApp group එකට. WhatsApp group එකට join වෙන්න ඔයගලන්ට direct මාව contact කරගන්න පුළුවන්. ඒක හරහා මම තියෙන Zoom sessions වලින් ඉතින් ඔයගලන්ට අවශ්‍ය ප්‍රශ්න ඔක්කොම අහගන්න පුළුවන්. ඒකෙදි ඒ ටික තමයි මට කියන්න ඕනේ. හරි. අගේ හවසට කොහොමද ගන්නේ කියලා බලන්න මත් එක රැඳිලා ඉන්න. ළමයන් තව දෙයක් ඔයගලන්ට කියන්න දෙනවා. YouTube channel එක subscribe කරලා videos බලන්න, YouTube videos බලන්න. ඔයගලන්ට මගේ ඊළඟට ඕන videos මොනවද කියලා comment කරන්න. ඔයගලන්ට මොනවද තියෙන ගැටලු කියලා comment කරන්න. ගොඩක් අය අහනවානේ classes වලට join වෙන ගොඩක් අය අහනවා. ගොඩක් අයට මම reply කරලා නැහැ. දන්නවා කට්ටිය මගේ videos වලට comment කරනවා reply කරන්න කියලා. ඒකට හේතුව මම මාසෙ මැදදී පළවෙනි සතියෙන් පස්සේ ආය ළමයි join කරගන්නේ නැහැ. ළමයි full වුණාම CEO වුණාම join කරගන්නේ නැහැ. ඒ නිසා ඔයාලා join වෙන්න ඕන නම් මුලින්ම දැන් අද වීඩියෝ එක දකින්න message එකක් දාලා join වෙන්න. ඊට පස්සේ අර message බලන්න මම ලැබෙන මාසේ. ඒකයි හේතුව. මමයි අනිත් message බලන අය ඔක්කොටම කියලා තියෙන්නේ මාසෙ මැදදී join කරගන්න එපා. ඒක ඒගොල්ලන්ට වැඩකුත් නැහැ, අපිට වැඩකුත් නැහැ. වැඩක් වෙන්නේ නැහැ ඒගොල්ලන්ට එහෙම join වුණාට. මොකද අපි හැම අලුත් මාසෙකම අලුත් දෙයක් පටන් ගන්න නිසා. හරි. එහෙනම් ඉතින් මේ ඔයගලන්ට තියෙන ප්‍රශ්න ඔයගලන්ට ඊළඟට මොන වගේ වීඩියෝ එකක්ද කියලා කමෙන්ට් කරන්න ඇති. මම ඊළඟට ඒ වගේ වීඩියෝ එකක් කරගෙන එන්නම්. මම ඔයගොල්ලන්ට යාළුවෙක් වෙන්නද? ලස්සන ගර්ල් කෙනෙක්, ලස්සන ගර්ල් කෙනෙක්. ඉතින් මම හවස් වෙලා එළියට ඇවිල්ලා මෙන්න මෙයාත් එක්ක චූටි කතාවක් දාගෙන හිටියා. මෙයා හරිම ෂොක් බව්වෙක්. මෙයා තමයි මාත් එක්ක තනියට ඉන්නේ. ඉතින් මෙයා හරිම ෂොක්, හරිම කියුට් බව්වෙක්. ඊට පස්සේ මම හවස මල් කඩන්න එළියට ගියා. බුදු පහන්ට මල් කඩන්න. එහෙනම් ළමයි අතටම වීඩියෝ එක එන්ඩ් කරනවා. මට හවස ක්ලාස් එකක් තියෙනවා. මට තව පාඩම් කරන්නත් තියෙනවා. ඉතින් මම ඉක්මනට වෙන අලුත් බ්ලොග් එකකින් එන්න, ක්ලිනිකල් බ්ලොග් එකක් අරන් එන්න. ඔයගොල්ලන්ට තව මොනවද ඕනි කියලා මට කමෙන්ට් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකල් බලුවට ඔයගොල්ලන්ට thank you. bye bye.